ලාමේ ගාමන් ෆීල්ඩ් එකේ ඉන්න අයෙකුට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක්. මේකේ මම සර්ට් එක තියෙන පාර්ට් පිළිබඳව ඔබට කියලා දෙනවා. ඒ කියන්නේ ආධුනික අය ගාමන් ෆීල්ඩ් එකට යනවා නම් මෙම ඇඳුමක තියෙන පාර්ට්ස් වර්ග දැනගන්න ඕන. ඔබට මේක උපකාරී වෙයි. මේ ඇඳුමේ තියෙන පාර්ට්ස් වර්ග ඔබට ඇත්තටම අවශ්‍ය ගාමන් ෆීල්ඩ් එකට යනවා නම් ගාමන් ෆීල්ඩ් එක පමණක් නොව අපේ එදිනදා ජීවිතයේ දුන්නත් මේ ඇඳුමේ තියෙන පාර්ට්ස් වර්ග අපිට වැදගත් වෙනවා. මම ප්‍රථමයෙන්ම ගන්න මේ මම white t-shirt එකක් ගත්තේ. PK fabric white t-shirt එක. මේ තියෙන්නේ collar එක. මේ කියන්නේ rib collar එකක් ගන්නේ. මේ rib collar එක. එතකොට මෙතන යන්නේ collar band එක. මේ black එකේ යන්නේ collar band එක. මෙතන ගත්තාම මෙතන තියෙනවා main label එක. සමහරවිට මෙතන මේන් ලේබල් එකයි සයිස් ලේබල් එක යනවා තමන්ගේ බ්‍රෑන්ඩ් එක මෙතන ගහලා ඊට පස්සේ SML XS කියලා යනවා මේ සයිසස්. ඒ වගේම මෙතන ගත්තාම අන්ඩර් ප්ලැකට් එකේ මෙතන තියෙනවා බටන් ඇටච් වෙලා අනිවාර්යෙන්ම අන්ඩර් ප්ලැකට් එකේ තමයි බටන් ඇටච් වෙන්නේ. ඒතකොට මේ බටන් වර්ග යනවා 2 hole 3 hole 1 hole ඒ වගේ බටන් වර්ගත් යනවා. එතකොට මේ টොප් ප්ලැකට් එකේ තමයි බටන් හෝල් එක යන්නේ. ඒ කියන්නේ බටන් එක දාන ස්ථානයේ මේ බටන් හෝල් එක යන්නේ টොප් ප්ලැකට් එකේ. එතකොට මෙම টොප් ප්ලැකට් එක අන්ඩර් ප්ලැකට් එක මේ ප්ලැකට් එකේ තව තියෙනවා ප්ලැකට් බොක්ස් එක. ඒ කියන්නේ මෙතන පල්ලෙම තියෙන්නේ ප්ලැකට් බොක්ස් එක. අර පැහැදිලි මදි මේක white t-shirt එකක් වුණත් මෙතන කොටු හැඩයට තියෙනවා ප්ලැකට් බොක්ස් එක. ඊට පස්සේ මෙතන තියෙනවා ෂෝල්ඩර්. මේ ෂෝල්ඩර් එක. ඊට පස්සේ තියෙනවා මේ ආම් හෝල් එක. මේ රවුමට අපි සිව් එක ඇටච් කරලා තියෙන ආම් හෝල් එක. මේ තියෙන්නේ මේ ආම් හෝල් එක. එතකොට මේකේ තියෙන රිබ් එක. මේ රිබ් එක ඇටච් කරලා තියෙනවා මෙතෙන්ද. රිබ් එක ඇටච් එක. මේක තමයි අන්ඩර් ආම් එක. අන්ඩර් ආම් එකේ සීම් එක මෙතන. එතකොට මම සයිඩ් සීම් එක මම සඳහන් කරනවා මෙන්න මේක තමයි සයිඩ් සීම්. මෙතන සාමාන්‍යයෙන් අපි සයිඩ් එකේ තියෙන මෙතන සීම් එක ඒ කියන්නේ මේ පළු දෙක එකතු වෙලා තියෙන දේ. ඒක තමයි සීම් එක. ඒක තමයි සයිඩ් සීම් එක. හරි. ඊට පස්සේ මම එන්නම් බොටම් හෙම් එකට. මෙතන බොටම් හෙම් එක නේ. මෙතන බොටම් හෙම් එක. එතකොට ඊළඟ බොටම් එකේ පාර්ට් එක තමයි බෙල්ට් එක. මේ දී අකුර හැදියට අපි යනවා ටී-ෂර්ට් එකක් ගත්තාම තියෙන අනිවාර්යයෙන් මේ බෙල්ට් එක. ඒක නමල ෆෝල්ඩ් කරලා තියෙන්නේ. ඇත්තටම මේ ටී-ෂර්ට් එකේ ෆ්‍රන්ට් එකේ තියෙනවා එම්බ්‍රොයිඩර් එකක්. එම්බ්‍රොයිඩර් එකක්. ෆ්‍රන්ට් එකේ ඕනම ටී-ෂර්ට් එකක එක ප්‍රින්ට් එකක් යනවා එක එම්බ්‍රොයිඩර් එකක් යනවා. ඇත්තටම ගාමන්ට් එකට යන කෙනෙකුට හෝ අපි එදින ජීවිතේ අපිට වැදගත් වෙනවා. ගොඩාක්ම මේ ටී-ෂර්ට් මහන්නේ PK fabric හරි single jersey හරි 4-way fabric වලින් මහනවා. අපි ගොඩාක් දුරටම PK සහ single jersey තමයි යූස් කරන්නේ මේ ටී-ෂර්ට් එකක් මහන්න. ඇත්තටම මම ලබන වීඩියෝ මම ඊළඟ වීඩියෝ සඳහන් කරන්නම් මෙම මේ කොහොමද චෙක් කරන්නේ කියලා ටී-ෂර්ට් එක චෙක් කරලා අපි ආයතනයකින් කියන්නේ අපි ටෙක්ස්ටයිල් එකකින් හෝ වෙන තැනකින් ලබා ගන්න කොහොමද කියලා මම සඳහන් කරනවා. ඔබ සම්පූර්ණ ස්තුතියි. මගේ වීඩියෝ